සුබ දවසක් හැමෝටම Daily Elish YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ බබාගේ කෙටි වේලකට හදලා දෙන්න පුළුවන් රසම රස බිස්කට් එකක් අරගෙන. මුලින්ම මම පාන් පිටි කප් එකක් විතර අරගෙන මේ වගේ හොඳට හලා ගන්නවා. ඒකටම මම බේකින් පවුඩර් මේස හැන්දක් දමාගෙන පිටි ටික හලා ගන්නවා. ඒකට මම බිත්තරයක් දාගෙන හොඳට කලවම් කරගන්නවා. මේ මිශ්‍රණය අපි හදා ගන්න ඕනේ දියාරු ගතියට නෙමෙයි ඩෝ එකක් හදා ගන්න පුළුවන් ආකාරයට. මම මේකට බටර් ග්‍රෑම් 200ක් වගේම සීනි මේස හැන්දක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට කලවම් කරගන්නවා. අවසානයේ මෙන්න මේ වගේ ඩෝ එකක් හදා ගන්න ඕන අපි. මෙන්න මේ ඩෝ එක අතේ නොයලන ගතියට මෙන්න මේ විදිහට රොටිය වගේ හදා ගන්න ඕන. මේක ගොඩක් තුනී කරන්නත් එපා. එතකොට බිස්කට් ටික කපා ගන්න අපිට අමාරුයි. ඒ වගේම මම මේකට පාන් පිටි දදා තමයි තුනී කරන්නේ. ඊට පස්සේ මම පොඩි පියනක් ආධාරයෙන් මේ බිස්කට් ටික කපා ගන්නවා. ඊළඟට මම මේ බිස්කට් ටික oven එකේ දාලා විනාඩි 20ක් 30ක් විතර බේක් කරගන්නවා. මේ තමා මම මගේ බබාගේ කෙටි වේලට හදාගත්ත රසම රස බිස්කට් ටික. ඔයාලටත් පුළුවන් කඩෙන් ගන්නවට වඩා මේ වගේ බිස්කට් හදලා ගෙදරදීම දෙන්න. ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිතයි. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්න. සුබ දවසක් හැමෝටම.